better chat with Nadro. ඉතින් ඔයගොල්ලෝ දන්නවා අපි දැන් වීඩියෝස් කීපයක් කරලා තියෙන නිසා අපි මොනවද කතා කරන්නේ කියලා. ඉතින් percussion ගැන අපි කොහොමද ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන්නේ මොනවද මේකේ තියෙන ස්පෙෂැලිටි එක මොනවද අපි ඉස්සරහට යද්දි කරන්න ඕනේ මෙන්න මේ වගේ දේවල් තමයි කතා කරන්නේ අපේ Nadro එකේ අපේ තියෙන එක්ස්පීරියන්ස් එකේ. ඉතින් අද අපි කතා කරන්නේ කොහොමද performance එක නැත්නම් සරලව ගත්තොත් ඉවෙන්ට් එකකට gig එකකට ගියාම මොනවද අපි කරන්නේ කොහොමද ප්‍රිපෙයාර් වෙන්නේ කොහොමද කරන්න ඕනේ මොනවද අපි ફોකස් කරන්න ඕනේ දේවල් කියන එක. ඉතින් අපි මුලින්ම ගත්තොත් එහෙම ඉවෙන්ට් එකක් තියෙන දවසට කලින් ඉඳන්ම අපේ සමහර ප්‍රෙපරේෂන්ස් තියෙනවා සමහර කෝඩිනේෂන් පාර්ට් එකක් තියෙනවා. ඉතින් ආශාන් කියන්නේ මොනවද අපිට සාමාන්‍ය ඉවෙන්ට් එකකට යන්න කලින් අපි කරන දේවල් සාමාන්‍ය. ඔව් ඉතින් අපිට ඇත්තටම ක්ලයන්ට් කෙනකින් ඉන්ක්වයරි එකක් අහම අපි ඉතින් ඒ ක්ලයන්ට් එක ඩිස්කස් කරලා යාට ඕනි මොන වගේ පර්ෆෝමන්ස් එකක්ද මොන වගේ ඉවෙන්ට් එකක්ද මොකක් හරි ටීම් එකක් මේකට තියෙනවද ඉතින් එහෙම එයාත් එක්ක ඩිස්කස් කරලා අපි මොන වගේ පර්ෆෝමන්ස් එකක්ද ඕනි කියන එක හරියට ඩිසයිඩ් කරගෙන තියෙන තැන ඉවෙන්ට් එක පටන් ගන්න වෙලාව ඒ හැම දෙයක්ම කෝඩිනේට් කරලා අපේ ඉන්න අනිත් කට්ටියත් එක්ක අපේ එක එක කට්ටිය එක රෝල්ස් අපි බාර අරගෙන ඉන්නවා ඩ්‍රම්ස් ටික බලන්න එක්කෙනෙක් කොස්ටියුම්ස් බලන්න එක්කෙනෙක් සවුන්ඩ්ස් බලන්න එක්කෙනෙක් ඇවිත් ඒ අයට ඒ අවශ්‍ය අදාළ ඉන්ෆර්මේෂන්ස් අපි ෂෙයා කරනවා අවශ්‍ය අදාළ ඉන්ෆර්මේෂන් අපි ආවෝ ඒ අයට ෂෙයා කරනවා I think ඒක විශේෂම කියන්න ඕනේ මොකද අපි හැමදේම ඉවෙන්ට් එකට යනකල් අපි දැනගන්න මොන වගේ ඉවෙන්ට් එකක්ද මොන වගේ ක්‍රවුඩ් එකක්ද ඉන්නේ මොන වගේ ඒජ් ගෲප් එකකට අපි ප්ලේ කරන්නේ මොකද අපේ ගොඩාක් වයිඩ් රේන්ජ් එකක් තියෙනවා අපේ ඇක්ට්ස් වල ඉතින් මොන ඇක්ට් එකද හරියන්නේ කියලා. ඉතින් මෙන්න මේක සිලෙක්ට් කරලා ඊට පස්සේ අපේ හෂාන් කිව්වා වගේ වෙන වෙන අපේ ජොබ් කැටගරිස් තියෙනවා බ්‍රෑන්ඩ් එක ඇතුලේ අපි බෙදාගෙන ඒ ටිකට අවශ්‍යයට අපි ඒක බාර ගන්නවා. ඊට පස්සේ වෙන්නේ මොකද්ද? කලින් දවසේ කිග් එකට යන්න කලින් දවසේ අපේ වැඩ ටිකක් තියෙනවා. මොනවද සිද්ධ වෙන්නේ? කලින් දවසේ අපි ඇත්තටම කරන්නේ ඔක්කොම හෙට ගන්න දේ ඉවෙන්ට් එකේ ඒ තියෙන අයිටම්ස් ටික ඉස්සරහම අයියෙන් අහගෙන ඒකට අවශ්‍ය ඉන්ස්ට්‍රුමන්ට් ටික ඒවා අපි ලිස්ට් එකක් හදලා අපේ ඉන්න දීපාල් අයියා අපි යාට කියනවා මේව තමයි අරන් යන්න ඕනේ මේව තමයි සවුන්ඩ්ස් දාන්න ඕනේ මෙච්චර අපේ ඉන්ස්ට්‍රුමන්ට් ප්‍රමාණයක් තියෙනවා කියලා එයාට වෙලාවත් එක්ක ඔක්කොම අපි යාට කියනවා. ඊට පස්සේ මොනවද දෙවිඳු වෙන්නේ? ඊට පස්සේ අපි කොස්ටියුම් පැත්තට ආවම කොස්ටියුම්ස් අපේ කොස්ටියුම්ස් ගොඩ වර්ග කීපයක් තියෙනවා. ඉතින් අපි කතා කරලා බෑන්ඩ් එකේ හැමෝමත් එක්ක කතා කරලා එතෙන්ද ගැලපෙන්නේ මොකක්ද මොන තීම් එකක් තියෙනවද ඉවෙන්ට් එකේ තීම් එකක් තියෙනවද ඒකට ගැලපෙන විදිහට නැත්නම් අර අයියගේ වගේ ඒජ් කැටගරි එකට දැන් ඒ වගේ අපි මේ ගැලපෙන විදිහට අපි කොස්ටියුම් අපි මොකද මේ කොස්ටියුම් කිව්වහම දැන් අපේ තියෙන කොස්ටියුම්ස් එක්ක අපේ තමන් ගේන්න ඕන දේවල් තියෙනවා ඒ ටික ඔක්කොම කොන්ඩෙක්ට් කරන්න අපේ දෙවිඳු. ඊට පස්සේ මොකද වෙන්නේ අපි ටෙක්නොලොජි පැත්ත අපි කොහොමද සවුන්ඩ්ස් දැන් අපි ඉවෙන්ට් එකට ආවයින් පස්සේ මොකද්ද ඔයා හිතන්නේ අපි මුලින්ම ඉවෙන්ට් එකට ආවට පස්සේ අපි මුලින්ම කරන්නේ අපේ ඉන්ජිනියර් ඉන්නවා අපිට වෙනම සවුන්ඩ් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා එයා ඇවිල්ලා අපේ මික්සර් එක ඉවෙන්ට් එක කරන කට්ටියගේ මික්සර් එකට අවුට් එකක් දීලා අපේ සිස්ටම් එක අපි හදා ගන්න අපිට ඕන විදියට PA එක සිස්ටම් එක ලයින් කරලා තමයි අපි වැඩේ පටන් ගන්න සවුන්ඩ් චෙක් එකට. එතකොට අපි සවුන්ඩ් චෙක් එකට මුලින්ම අපි කියන්න ඕන අපි බෑන්ඩ් එකේ සියලුම ඩ්‍රම්ස් වයර්ලස් තමයි පාවිච්චි කරන්නේ. සියලුම තියෙන මයික්ස් බොඩි පැක්ස් ඔක්කොම සෙනයිසර්. එතකොට අපි මේ සිස්ටම් එක හදාගත්තට පස්සේ අපේ ඉන්ජිනියර්ත් එක්ක අපි සවුන්ඩ් චෙක් කරගන්නවා ලයින් අවුට් එක ඔක්කොම ඒගොල්ලන් එක ෂෙයා කරගෙන එතකොට අපිට සමහරක් වෙලාවට ඉවෙන්ට් එක පටන් ගන්නකොට වෙලාව මදි වෙන්න ඉඩ තියෙනවා එතකොට අපිට ඒකට වෙනම අපි හදාගෙන තියෙනවා මොකද ඒක ගොඩක් වැදගත් මොකද එක එක ඉවෙන්ට්ස් එක එක හොටෙල්ස් වල තියෙන ඉවෙන්ට් එකේ අපිට හැම ටයිම් එකම අඩු වෙන්න පුළුවන් ටයිම් එක ඉක්මනින් කරන්න වෙනවා ඒ වගේ වෙලාවට අපි ප්‍රීසෙට්ස් යූස් කරනවා අපි ගාව තියෙන ඉතින් ওই විදිහට තමයි අපේ ටෙක්නොලොජි පැත්ත අපි සවුන්ඩ් චෙක් කරද්දී මොන අභියෝග දෙන්න පුළුවන් මොනම දේවල්ද වෙන්න පුළුවන් අපි මේ පැත්ත බලන්නේ රංග. ඇත්තටම ඉවෙන්ට් එක පටන් ගන්න අද ඇත්තටම අද ඉවෙන්ට් එකේදී අපිට පැය කාලක් වගේ කෙටි කාලයක් තිබ්බේ. ඉතින් ඇක්ට්ස් දෙකක් තිබ්බා සවුන්ඩ් බැලන්ස් කරන්න. ඒ උඩරිම වෙලාව ඇතුළත අපි සවුන්ඩ් චෙක් කරගන්න, ඇරේන්ජ් කරගන්න ලොකු වැඩක් කරන්න ඕනේ සවුන්ඩ් ඉන්ජිනියර් එක. ඉතින් නියැලෙදී කොහොමද අපේ ඔඩියෝ අවුට් එක දෙන්නේ කොහොමද ඒක රස විඳින මට්ටමට හදන්නේ කියන එකට සෑහෙන්න ලොකු වැඩක් තියෙනවා අපිට. මොකද ඒකට හේතුව දැන් ඉවෙන්ට් එකක් ගත්තාම විශේෂයෙන් මතක තියාගන්න අපි විතරක් නෙමෙයි මේ ඉවෙන්ට් එකේ වැඩ කරන්නේ. තව ගොඩාක් කට්ටිය ඉන්නවා. ඒක හැමෝම හිතනවානේ සමහර අය ඉන්නවා අපි දැකලා තියෙනවා අපේ මේ අවුරුදු 18ක අත්දැකීමෙන් ගොඩාක් කාලයක් ගන්නවා තමන්ගේ දේ හදාගන්න ගොඩාක් කාලයක් සවුන්ඩ් චෙක් වලට එහෙම බෑ. අපි හැමතිස්සෙම ඉවෙන්ට් එකක් වුණාම ඒ ඉවෙන්ට් එක සාර්ථක කරගන්න අපි සපෝට් එක දෙන්න ඕනේ. අපිට සාමාන්‍යයෙන් හරියටම සවුන්ඩ් චෙක් කරනවා පැයක් විතර අවශ්‍ය වුණත් සමහරවිට අද රංග කිව්වා වගේ අද විනාඩි 15යි තිබ්බේ. විනාඩි 15ට අපි
ඒකට ස්ටික් වෙන්න වෙනවා. ඉතින් ඒක තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අලුතෙන් එන අයට, දැන් ඉන්ඩස්ට්‍රි එකේ වැඩ කරන අයට ගොඩාක් වෙලාවට කියන්න ඕන කාරණාව තමයි ඉවෙන්ට් එකක් කියන්නේ අපි විතරක් නෙමෙයි, තව ගොඩාක් සවුන්ඩ්ස්, ලයිට්, කම්පියර්ස්ලා, LED walls, ස්ටේජ් මේ හැමදේනම එකතු වෙලා end product එක client ඕන විදිහට තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා අපි හැමතිස්සම adjust වෙන්න ඕනේ. අපි එදා ඉඳන් මම හිතපු දෙයක් තමයි හැමතිස්සම client ගේ අවශ්‍යතාවයට ගරු කරන්න ඕනේ සහ අපේ එකත් නිවැරදිව කරගෙන අපිට අවශ්‍ය දේ නිවැරදිව කරගෙන ඒකට අපේ back end එකෙන් අපි ඒ දේවල්ට prepare වෙලා ඉන්න ඕනේ. වෙලාව තිබුණ නැත්නම් කොහොමද, වෙලාව තිබ්බොත් කොහොමද අපිට එන හැම challenge එකකටම මුහුණ දෙන්නේ කියලා. ඉතින් ඔහොම තමයි ඉවෙන්ට් එකකට ආවම ලෑස්ති වෙලා ස්ටේජ් පර්ෆෝමන්ස් එක වෙනකන් නාද්‍ර එකේ ඔපරේෂන් එක සිද්ධ වෙන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයගලන්ට මොන හරි දෙයක් අහන්න ඕන නම්, මේ ගැන දැනගන්න ඕන නම්, වැඩි විස්තර නැත්නම් ඔයගලන්ගේ අදහස් කියන්න ඕන නම් කමෙන්ට් කරන්න. සර්.